එතුමා හම්බෙන්න මං ආවා අද එයාගේ හලෝ මන්ත්‍රීතුමා නිවාසෙට. ඉතින් එතුමා මේ මන්ත්‍රීතුමාද කතා කරන්නේ? වදාට කෝල් එකක් හලෝ මේ මන්ත්‍රීතුමාද කතා කරන්නේ? මේක එන්න කියලා මන්ත්‍රීතුමාද කතා කරන්නේ? පැට්ට ගෙවුනාම ඉතින් මේ මන්ත්‍රීතුමා මේ මට එතුමා කීපු සමග බලවේගී තුෂාර මන්ත්‍රීතුමාගෙන් නම් ඉඩමක් හම්බුණා. තුෂාර මන්ත්‍රීතුමාගෙන් නම් මට ඉඩමක් අඟහරුවාදා දෙන්නම් කිව්වා. මේ මට ඒකට ගයක් හදා ගන්න මට මේ දවස්වල වත්තමක් නෑ මුතුමා මොකක් හරි මට නිල නිවාසයේ ඉන්නේ. එහෙමද? ඔව්. ආයිනේ මට කතා කරේ. ඉවර වෙලා හරි මුතුමා මට 12ක් වෙයිද කතා කරන්න. බිස්නස් එක ඉවරයි එන්න දුන්නොත් කියලා අහන්න. හරි අඟහරුවාදා නේ? හරි මුතුමා හරි. තියන. ස්පෙෂල් එකක් ආදෝඩිය පුරා 35 ඒක ඉවරයි කියලා. හලෝ මේ පයිසල් මන්ත්‍රීතුමාද? හරි හරි මේ මන්ත්‍රීතුමා මේ අපිට ඉන්න තැනක් නෑ ඉඩමක් ලබා ගන්න පුළුවන් කෝල් එක දාන්න ඕන කිව්වා. ඔව් කොල්ලෙන් දාන්න ඕන මාත් කතා කරන්න දෙන්න නෑනේ. මට එහෙම කරන්න. හරිද? මට අද හෙටයි දෙන්න. අවශ්‍යලා තරණ මුතුමා. අද හෙටයි මම මේ විදේශවල වැඩ ටික ඉවර කරගන්න. ඔයා අඟහරුවාදා ඔයා උදේ වගේ ජොබ් එක ඉවර කරලා මට කතා කරලා ඉන්න අපි දෙන්න යන්න. හරි. ගිහලා ඉතින් ටිකක් බලලා ඔයාට කැමති එකක් ගමු. හරි. ඔයා හැබැයි කීයක් හරි විදකලා ගිහ හදා ගන්න ඕනේ. හරි අමුතුමා කොහොම හරි කරනවා මොකක් හරි. ගියක් හදන්න පදිසියට පුළුවන් වෙනවා. නව එකපාරටම ආව මේ දවස් හිරලා ඉන්නේ කොහරි වැඩක් කරලා මේ ඔයාට මෙහෙ පදිචි තියෙනවනේ. මේ පදින් තියෙනවා. පදිචි තියෙනව නේද? ඔව්. මදුරුගේ ගමසේ කොටස තියෙනවනේ. කොටස් තියෙනවා. ආ රයිට්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒක අනාවකලා ගියන්නේ පිට කොහෙද තියෙනවනේ. ඔව් ඔක්කොම තියෙනවා. හා. හරි අමුතුමා. හරි. මේ ඔව් මේක නම් මම තාම මේ ප්ලාස්ටික් වල නැහැ මට අක් ගන්න මේක බේරගත්ත ගමන්. හරි. මේ ප්‍රශ්න 100ක් අද ප්‍රොමිෂන් අසන් කරනවානේ. ආ හරි. ඔව් ඒක මට ඔයා ගමට ගියාද? ඔව් ගමට ගියා අමුතුමා. ආස හම්බුණාද? එක්කෙනෙක් නම් හම්බුණා මට යා පණිවිඩයක් දුන්නා. නිශාන්ත නෙමෙයිද? බදලක් තියෙනවා මිනිස්සුන්ගේ. ඔව්. එතකොට අර අනිත් අය ප්‍රශ්න කරනවානේ මහත්තයාගෙන් රැස්වීම වලදී අපි විතරක්ද මේ ශ්‍රමදාන වලට සල්ලි ගෙවන්න ඕනේ අලුතෙන් එන අය නිකම්ම පදිංචි වෙනව නේද කියන තැන. ඒ කියන්නේ ඉඩම් විකුණන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ශ්‍රමදාන පාරවල් හදන්න එතකොට ඔය වතුර බාට